ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. අද අපි ඔයාලට අරගෙන ආවේ හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් හරිම සොෆ්ට් රටින්දි කේක් එකක් හදාගන්න විදිහයි. ඉතින් බලමුකෝ මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම රටින්දි 150ක් ගන්න. හොඳට සුද්ධ කරලා මේ වගේ චූටියට කෑලි කපා ගන්න. ඒකට මම කිරි 100ක් දාගන්නවා. ඊට පස්සේ මේ දෙක මම බ්ලෙන්ඩ් කරනවා. මේ විදිහට පේස්ට් එකක් වගේ ආවහම හරි චූටි චූටි කෑලි තියෙනවා ගණන් ගන්න එපා. දැන් ඒක පැත්තකින් තියලා වෙනම බෝල් එකකට දුඹුරු සීනි 120ක් තමයි මම දාගන්නේ. බටර් 150යි. මේක හොඳට ක්‍රීම් වෙනකන් විස්ක් කරගන්න. මේ ගානට ආවහම ඇත්තේ දැන් ඒකට මම බිත්තර 3ක් ඇඩ් කරගන්නවා. මේ විදිහට එක එක දාලා තමයි ඇඩ් කරගත්තේ. ඔයාලට එක සැරේම දාන්නත් පුළුවන්. හොඳට ඒක බ්ලෙන්ඩ් කරගන්න. ඔය විදිහට තව විනාඩියක් දෙකක් විතර හොඳට මික්ස් කරගත්තා මම. දැන් හැන්දකින් හරි ස්පැචුලා එකකින් හරි මේ විදිහට ඔක්කොම කලවම් කරගන්න. ආයෙත් මම විනාඩියක් විස් කරගන්නවා. මේ දාන්නේ වැනිලා තේ හැන්දක් ඇති. මේ දාන්නේ ආමන්ඩ් එසන්ස් තියෙනවා නම් විතරක් තේ හැඳි භාගයක්. මේකට මම දානවා ගාගත්තු එඟුරු මේස හැන්දක්. දැන් දාන්නේ අර බ්ලෙන්ඩ් කරගත්තු රටින්දි පේස්ට් එක. දැන් මම රට කජු හරි මම දාන්නේ වෝල්නට්ස් කෝප්ප භාගයක් වගේ දාගන්න. මේ තියෙන පාන් පිටි 150ට බේකින් පවුඩර් තේ හැන්දක්. එක එකටම හලා ගන්න. මම තප්පර 20ක වගේ පොඩි කාලයක් මේ විදිහට ආයෙ බීට් කරගන්නවා. වැඩි කරන්න යන්න එපා. මම රවුන්ඩ් තැටියකට තමයි දාන්නේ අඟල් 7. ඔයාලට කැමති තැටියකට දාගන්න පුළුවන්. පාර්ච්මන්ට් පේපර්ස් දාලා තියෙන්නේ හිඳ ගලවන්න ලේසියි. උඩින් මම තව කජු ටිකක් දාගන්නවා. එතකොට බේක් වෙලා එනකොට ලස්සනයි. මේක 170 විනාඩි 45ක් විතර තමයි මම බේක් කරගත්තේ. මේ තියෙන ලස්සනට ගානට ඇවිල්ලා. මේ දාන්නේ අයිසින් සීනි ටිකක් උඩින් ලස්සනට පේන්න. ඒක අත්‍යවශ්‍ය නැහැ. කපල බලමුකෝ. ඔය තියෙන හොඳ සොෆ්ට් එකට කැපෙනවා. ඉතින් 4 සැටියක හදාගත්තොත් මීට වඩා පොඩි කෑලි වලට ඔයාලට කපා ගන්න පුළුවන්. මේ තියෙන්නේ. ඉතින් පුළුන් වගේම තියෙනවා මේ කේක් එක. බටර් කේක් එකට වඩා සොෆ්ට් එකට එනවා. හරිම රසයි. තේ වෙලාවට හරි මේ උත්සව කාලේ උත්සව මේසෙට හරි ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න හරි ඔයාලට හදා ගන්න පුළුවන්. එන හදලා බලලා අපිට කමෙන්ට් එකක් දෙන්නකෝ. ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් රෙසිපි එකකින් අපි හමු වෙමු. ඔයාලට සුබ දවසක්.